හායි සුබ දවසක්. ඔයා දන්නවද ඔයාගේ මේ ලෝකේ තියෙන හැම අයිලන්ඩ් එකකටම ඔයාට යන්න පුළුවන් තැන් නෙවෙයි කියලා. සමහර අයිලන්ඩ්ස් තියෙනවා ඔයාට යන්නවත් බෑ. සමහර තැන්වලට ගියොත් ආපහු එන්නත් අමාරු වෙන්න පුළුවන්. ඒ අයිලන්ඩ් වල හිස්ටරි එකත් මස්ටරි එකත් අදටත් හරියටම එක්ස්ප්ලেইন කරගන්න බැරි දේවල්. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ලෝකේ කිසිවෙකුටවත් හරියටම තේරුම් කරලා දෙන්න බැරි අයිලන්ඩ්ස් 5ක් ගැන. එහෙනම් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මේ වීඩියෝ එකේ රැඳී සිටිනවා අවසන් තත්පර කිහිපයකින්. අංක 1 North Sentinel Island. මේ අයිලන්ඩ් එක තියෙන්නේ ඉන්දියන් ඕෂන් එකේ. ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ අන්දමාන් දූපත් වලට අයිති වුණත් මේක වර්තමාන ලෝකේ almost completely cut off වෙලා තියෙන අයිලන්ඩ් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන අයිලන්ඩ් එක. මේ විශේෂම දේ තමයි මේ ජීවත් වෙන ට්‍රයිබ් එක. ඔවුන් හඳුන්වන්නේ සෙන්ටිනල්ස් කියලා. ඔවුන් අවුරුදු 1000 ගණනක් තිස්සේ බාහිර ලෝකයේ රිට්‍රීට් කරලා තිනවා. තමන්ගේ ට්‍රැඩිෂනල් ලයිෆ් එක විතරක් මේන්ටේන් කරගෙන ඉන්නවා. ඔවුන් නිකන් හරියට ගෝත්‍රිකයෝ වගේ. ඒ නිසා ගවර්න්මන්ට් එකත් ස්ට්‍රික්ට් රූල් එකක් වෙලා තියෙනවා. කිසිම අවුට්සයිඩර් කෙනෙක්ට ඒ දූපතට යන්න බෑ. ඇත්තටම පාස් ඇටෙම්ස් වලදී අවුට්සයිඩර් කෙනෙක් ගියොත් ඒ කියන්නේ යාලව මේ දාලා තියෙනවා මේවට උගුල්ලා නම දාලා තියෙනවා. ඒ නිසා මේ දූපත අදටත් ලෝකේ මස් ඩේන්ජරස් දූපත් වලින් එකක්. අංක 2 හෂිමා අයිලන්ඩ් එක හඳුන්වන්නේ ගෝස්ට් අයිලන්ඩ් කියලා. 1900 ගණන් වලදී මේක ෆුල් සෙනඟ පිරුණු තැනක්. මේකේ ගෝල් තමත් බිසි තැනක්. බිල්ඩින් ස්කූල්ස් ඇන්ඩ් ගොඩනැගිලි ගොඩක් මේකේ තිබුණා. නමුත් මොකක් හරි හේතුවක් නිසා 1974 දෙකපාරට මිනිස්සු මේ අයිලන්ඩ් එක අතහැරලා ගිහිල්ලා. ඒත් ඉන්ටරෙස්ටිං තින් එක තමයි ඔවුන් කියලා ඩෙමොලේෂන් එකක් කළේ නෑ. ඒ නිසා අදටත් abandoned buildings, broken walls, empty streets අදටත් තියෙනවා. දුරින් බලද්දි හිතෙන්නේ කාලේ ෆ්ලෝරසන් වෙලා සිටි එකක් වගේ මේක. අංක 3 ස්නේක් අයිලන්ඩ්. මේ තියෙන්නේ මේ අයිලන්ඩ් එක තමයි මේ දූපත ලෝකේ භයානකම දූපත දෙන කලින් ඉස්සරගෙන. අපේ මේ තුන්වෙනි දූපත කියන්නේ තියෙන්නේ බ්‍රසීල් අසල. ඇතැම් වාර්තා අනුව මේ දූපතේ ඇතැම් ප්‍රදේශවල ඉතා කුඩා භූමි පවා සර්පයන් කීප දෙනෙක් සිටිනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ජීවත් වන විශේෂ සර්පයන්ගේ විශාල ප්‍රමාණය. මේ ජීවත් වන විශාල සර්පයක් වන ගෝල්ඩන් ලැන්ඩ්ස්කේප් සර්පයා ලෝකේ භයානකම විශේෂ සර්පය අතරින් ලෙස සැලකෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මේ දූපත අනෙක් භූමි ප්‍රදේශ වලින් වෙන්ව තිබුණු නිසා ඒ සතුන් වෙනස් ආකාරයකින් වර්ධනය වී තිබෙන බව විද්‍යාඥයන් පවසනවා. මේ හේතුව නිසා බ්‍රසීල් රාජ්‍යය සාමාන්‍ය ජනතාවට මේ දූපතට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. අද වන විටත් විශේෂ අවසර ලැබූ විද්‍යාඥයන් සහ පර්යේෂකයන් පමණක් මේ දූපතට යාමට අවසර ලැබෙනවා. ඒ නිසා සර්ප දූපතට අදටත් ලෝකයේ වඩාත්ම අභිරහස් සහ භයානක දූපත අතරින් එකක් ලෙස සැලකෙනවා. 4 වෙනි දූපත බුවෙට් අයිලන්ඩ්. මේ දූපත ලෝකයේ වඩාත්ම උදකලා දූපත අතරින් එකක් ලෙස සැලකෙනවා. මේ නෝර්වේ රාජ්‍යයට අයත් වූ ලෝකයේ අත්ලාන්තික සාගරයේ අතිශය ශීත ප්‍රදේශයක පිහිටා තිබෙනවා. මේ විශේෂ කරුණක් ලෙස දක්වන්න තිබෙන්නේ පෙන්ගුයින්ස්ලා විශාල ප්‍රමාණයක් මෙහි වාසය කිරීම. මේ දූපතට ආසන්න වශයෙන් වෙනත් භූමි ප්‍රදේශ පවා කිලෝමීටර් 100 ගණනක් ඈතින් පිහිටා ඇති නිසා මේ ළඟා වීමට ඉතාමත් අපහසුයි. තවත් පුදුම දේ තමයි දූපතේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම හිමේ වැසී තිබීම. මේ ස්ථීරවම ජීවත් වන මිනිසුන් කිසිවෙකුත් නැහැ. කෙසේ වෙතත් ඒවට නිශ්චිත සාක්ෂිත නම් අද වනතුරු හමු වී නැහැ. ඒ නිසා හුවේ දූපත අදට ලෝකයේ වඩාත්ම අභිරහස් සහ හුදෙකලා දූපත් අතරින් එකක් ලෙස සැලකෙනවා. අංක 5 ත්‍රිස්ටන් ඩා කුන්නා. මේ ලෝකයේ මිනිසුන් ජීවත් වන වඩාත්ම හුදෙකලා දූපතක් ලෙස ප්‍රසිද්ධයි. දකුණු ඇට්ලාන්ටික් සාගරයේ මැද පිහිටා ඇති මේ දූපත අනෙක් ප්‍රධාන භූමි ප්‍රදේශ වලින් කිලෝමීටර් 10 ගණනක් ඈතින් පිහිටා තිබෙනවා. මේ ජීවත් වන්නේ තම සුළු පිරිසක් පමණයි. නවීන ලෝකයේ බොහෝ පහසුකම් තිබුණත් මේ දූපතේ ජීවිතය තවමත් ඉතා සරලයි. මේ තිබෙන තවත් පුදුම දෙයක් තමයි මේ දූපතේ ගුවන් තොටුපළක් නොතිබීම. ඒ කියන්නේ විතරට ගුවන් යානයකින් කෙලින්ම යන්න බෑ. මේ ළඟා වීමට ඇති ප්‍රධානතම කුණු වන්නේ නැවකින් ගමන් කිරීමයි. සමහර විට මේ ගමනට දින කිහිපයක් පවා ගත වෙනවා. බොහෝ දෙනෙක් ජීවිතයේ කිසිදාක මේ දූපතට නොපැමිණි නිසා ත්‍රිස්ටන් ඩා කුන්නා අදටත් ලෝකයේ වඩාත්ම අද්විතීය සහ හුදෙකලා ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙනවා. ඇත්තටම හිතලා බලන්න ලෝකයේ අනෙක් හැම දෙයකින්ම කිලෝමීටර් 10 ගණනක් ඈතින් කුඩා දූපතක ජීවත් වෙන එක මොන වගේ අත්දැකීමක් වෙයිද? අද වීඩියෝ එකෙන් කතා කරේ කවුරුත් දන්නේ නැති සැගවුණු දූපත් 5ක් ගැන.
ඉතින් මේ වගේ රහස් දනවන වීඩියෝස් බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. රහස් ගමනාන්තය YouTube channel එක. එහෙනම් මේ වීඩියෝ like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.